අපි මෙච්චර කල් බයින්නේ රට දියුණු උනේ දේශපාලඥයෝගේ වැරදි කියලා දියුණු උන්නේ නැත්තේ කියලා. නෑ. ලහිරු මහත්තයෝ මේක හොඳට ඔය මතක තියාගන්න. දේශපාලඥයෝ ඉන්නේ 226යි. රාජ්‍ය නිලධාරී කී දෙනෙක් ඉන්නවද මේ රටේ? මෙන්න 226ට වඩා හොරකම් කරන්නේ කවුද? මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරී. ඕන්න කෙට ස්ට්‍රයික් කරයි මම එක කිව්වා කියලා. ස්ට්‍රයික් කරන්නේ වැඩියම හොරකම් කරපු. වැඩියම මට බයින්නේට. එතකොට මේ 226ට හොරකම් කරන්න පුරුදු කරන්නේ කවුද? මම ඔය හැමතැනම හිටපු කෙනෙක් ඈ. පුරුදු කරන්නේ කවුද? අමාත්‍යාංශයේ ලේකම්ලා ඉස්සරලා. අතිරේක ලේකම්ලා. හරි? සර් මේක આવුත් මෙච්චර කමිෂන් එකක් වෙනවා. මෙච්චර කමිෂන් එකක් වෙනවා. ඉතින් අර කවුද අකමැති? ඈ? දැන් ලහිරු මහත්තයාට කියන කවුරු හරි ඇවිල්ලා මේක කරොත් වාට මෙච්චර ගාණක් හම්බ වෙනවා. මිනිස්සෙක් වශයෙන් වායක පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවා? අපි පිළිගන්නවා. එතකොට අර ආපු මිනිහා මෝඩෙක් කියන්නේ දේශපාලඥයෝ උගත්තු නැහැනේ. බුද්ධිමතුන් නැහැ. එන්නේ මොකෙක් හරි මෝඩෙක්. බලන්න මෙච්චර ලක්ෂ ගාණක් වෙනවනේ මේ ටෙන්ඩරේ මෙහෙම ගාලා ගන්න. මෙන්න මේකයි අපේ රටේ උනේ. අපේ රටේ නැති වුණා කාර්යක්ෂම සහ රටට ආදරය කරන රාජ්‍ය නිලධාරීන්. වාට පෙන්වන්න මම ළඟදී දැක්ක ජපන් මේකක් රාජ්‍ය සේවකයෝ වැඩ කරන හැටි. ඈ මාන ඒ කියන්නේ හරි ස්පීඩ්. හැමදේම කරනවා. අපේ රටේ රාජ්‍ය සේවකයෝ වැඩ කරන්නේ කොහොමද? උදේ 8ට ගිය 8 9ට ගියා කාර්යාලයට තේක බීලා එනකන් ඉන්න ඕනේ. ඊගාට දවල්ට කාලා එනකන් ඉන්න ඕනේ. හවස 3:00ට කාලා තේක බීලා එනකන් ඉන්න ඕනේ. 4ට යනවා. රටක් දියුණුවේද? එතකොට වැඩක් කරගන්න කීයක් හරි දෙන්න ඕනේ. වැඩක් වෙන්නේ නැහැ. ඔයා දන්නවද මගේ එක ඩිරෙක්ටර් බෝඩ් එකේ නමක් මාරු කරන්න දීලා දැන් අවුරුදු 2යි සමාගම් ඇතුළට තාවම නැහැ. කොහොමද අපි දියුණුවේද?